ISIS විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධානය මෙරට ව්‍යාප්ත කිරීමට දායක වෙමින් ඊට මුදල් ආධාරය ලබා දුන්නේයි කියන සැකකරුවන් 15ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ පැමිණිලි 15ක් ගොනු කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ටාශය පවසනවා. මෙම සැකකරුවන් අතරින් ඇතැම් සැකකරුවන්ට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා. අල්-කයිඩා හා ISIS ත්‍රස්ත සංවිධානවල දේශනවලට සහභාගී වීම, එම ත්‍රස්ත සංවිධානවලට මුදල් සැපීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කරන බව පැවසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට නියෝග කර තිබෙනවා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.